කොහොමද යාළුවනේ? ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ ටොන් 100කටත් වඩා බර දුම්රිය එන්ජිමක් පුද්ගලයන් දෙදෙනෙකුට අතින් තල්ලු කර හරවන්න පුළුවන් ස්ථානයක් සහ හරවන අවස්ථාවක් මුල සිට සරලව පෙන්වා දීමටයි. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාලට මෙම ක්‍රියාවලිය ඉතා හොඳින් අවබෝධ කරගන්න පුළුවන් මගේ කලින් වීඩියෝ එක බලලා තිබුණා නම්. ඒ කොහොම වුණත් මේ කතාවට මුල පුරන්න මේ ටික මම ඉක්මනට කියාගෙන යන්න. මුලින්ම සම්පූර්ණම තිබෙන දුම්රියේ පයිලට් ගමන් කරන එන්ජින් කොටස වෙන් කරන අවස්ථාව. මේ විදිහට එන්ජින් කොටස ඉදිරියට ධාවනය වී මන්තිරුව මාරු කර නැවත විරුද්ධ දිශාවට ධාවනය කරනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේ විදිහට ඉදිරියට ධාවනය කරන සෑම දුම්රිය එන්ජිමක්ම අතින් තල්ලු කර හරවන ස්ථානයට යන්නේ නැහැ. මේ ක්‍රියාවට අදාළව දුම්රිය වර්ග දෙකක් තියෙනවා. ඔයාලා මේ දකින එන්ජින් වර්ගය පයිලට් දුම්රිය ධාවනය කරන්න දෙපැත්තෙන්ම පහසුකම තිබෙනවා. නමුත් ඔබ දැන් මේ දකින එන්ජින් වර්ගයට පයිලට් දුම්රිය ධාවනය කිරීම සඳහා පහසුකම් තියෙන්නේ එක් පැත්තක පමණයි. දැන් පැහැදිලිනේ මම දෙවනුව පෙන්නපු වර්ගයට අයත් සියලුම දුම්රිය එන්ජින් වර්ග අතින් තල්ලු කරලා දෙපැත්ත මාරු කරන ස්ථානයට යා යුතුයි. හරි. ඒ විදිහට හරවන්න ඕන නම් දුම්රිය මාර්ගයේ ඉදිරියටත් දුම්රිය එන්ජිම පසුවසරත් ගමන් කරලා අතින් තල්ලු කරලා හැරවිය යුතු ස්ථානයට යන මන්තිරුවට මාරු වෙලා එම ස්ථානයට යා යුතුයි. Please subscribe my channel, Heavy Blackheart Hash. මේ විදියට එම ස්ථානයට හරි මැදට ආවට පස්සේ ප්‍රධාන මන්තිරුව සමග ස්ථාවර කර තිබෙන ලොක් එක ඉවත් කරලා අංශක 180ක් සම්පූර්ණ වෙන තෙක් අතින් තල්ලු කරලා හරවනවා. හරි ඒකත් තේරුනේ නැත්නම් තවත් විදිහකට කියනවා නම්
ඉස්සරහ පස්සටත් පයිලට් සිටින කොටස ඉදිරියටත් එන තෙක් තල්ලු කරන්න ඕන. මෙම ක්‍රියාව සම්පූර්ණ වුණාට පස්සේ නැවතත් ප්‍රධාන මාර්ගය සමග සම්බන්ධතාවය ලොක් කරන්නත් ඕන. ඔන්න දැන් ඉතින් දුම්රිය එන්ජිම ඉදිරියට ගමන් කරන්න සියලු කටයුතු සූදානම්. මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේම ලංකාවේ දුම්රිය ස්ථාන ගොඩාක් තිබුණට මෙම ක්‍රියාවලිය වෙන්නේ ඊටාම සීමිත දුම්රිය ස්ථාන කිහිපයක පමණයි. ඒ නමුත් දුම්රිය නැවතුම් ස්ථානයට මදක් දුරින් මෙම ක්‍රියාවලියට අදාළ ස්ථාන නිර්මාණය කර තිබීම නිසා මට හොඳටම විශ්වාසයි මෙම සිදුවීම අති බහුතරයක් අය දැකලා නැහැ කියලා. දන්න අය කියන්න බලන්න මේ කොහෙද කියලා. ඔන්න දැන් ඉතින් දුම්රිය එන්ජිම ඉදිරියට ගමන් කරලා මගින් සිටින දුම්රිය මැදිරි සහිත මාර්ගයට මාරු වෙලා නැවත පසුපසට ඇවිත් ප්‍රධාන දුම්රිය සමග සම්බන්ධ වී සියලුම මැදිරි සමග නැවත ගමන් ආරම්භ කරනවා. ඔයාලා නොදන්න පුංචිම දෙයක් හරි දැනගත්තනම් ඒ ගැන කියන්න. මටත් සතුටු වෙන්න පුළුවන්. එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය.